සීරිය එක නම් සතෙක් කෑ මේ. මේ මට අද වලට හිතුණා මේ RC Crowler අර කියන්නේ අර මේ අර මුදර සස්පෙන්ෂන් එකෙන් වැඩ කරන අර නිකම් ගණන් රිමෝට් කාර් තියෙන අර ඇත්ත වගේ වගේ තියෙන. අනිත් වල තමයි RC Crowler කියලා කියන්නේ. මේ යෝඩි ගාරන්ටියක් පෙන්වන්න කියලා හිතුණා. බලන්න මේ ලංකා සල්ලි 20000ක බජට් එකකුත් තියෙනවා. අපි එකක් බයි කරමු අද. මේ ස්පොන්සර්ඩ් බයි අක්කා. මුලින්ම දිනවා මේ Hilux එක. හරිද? පොඩ්ඩක් මේ අපිට බලන්න ඔයාලා මුලින්ම යාව වෙන්නන්න. ඉතින් මේ Hilux එක දැක්කද? කොහොමද බාන්නේ? සිවිරිනේ. මේ අද උදේ මං Amazon එකේ උන් කරගුවම මේවා තමයි දැක්කේ. හරිද? ඉතින් හරි කියන්නේ ඕම් පල්ලට ගියාම මෙයා වෙනවා ළමයි 20000ක් වගේ වෙනවා. එතකොට මේකේ සුදු පාට එක තියෙනවා. ඒක නම් වෙන 19000ක් වගේ. ඉතින් බලමු පල්ලයට ගිහිල්ලා කස්ටමර්ලයි කියලා දෙන මොනවද කියලා. බයික් කෙනෙක් කොළ පාට කරනවා. මරු හැබැයි සුපිරි. ඒක සස්පෙන්ෂන් එක ගොඩක් හොඳට වැඩ කරනවා. මගේ අර NM82 එකට වඩා මේකේ හොඳයි කියලා හිතෙනවා මට පේන්නේ. ඔව් මේක හොඳයි මට පේන්නේ. ඔය ළමයි බලන්න මේකේ. නැවෙලා තියෙන හොඳට. සෑනේ. උඩ හිතට අල්ලලා ගියා ඒක. ඊට පස්සේ මේ අර මල්ලලා තියෙන එකේ මේ NM82 S එක තියෙනවා ළමයි. හරිද? S කිව්වහම මේකේ මේ අර පිටුවස් නිකන් පොඩි මේකක් වගේ ඇඩ් වෙලා තියෙනවා. ඒක සහ අනිත් එක්කම මම හිතන්නේ එක වෙන්න ඕන. පොඩි වෙනස්කම් කියන්න ඇති. එන්න ඒක තියෙනවා. ඊට පස්සේ අපි යන ළමයි එකත් වෙන්නේ එකම ගාන. ඊට පස්සේ මේ තියෙන්නේ මම ලත්තු එක 82 එක. ඊට පස්සේ අපි පල්ලෙහාට ගියාම ළමයි මෙන්න මේ හමාර එක වගේ දෙනවා. මෙන්න මේක. මේක ළමයි මේ පැඩි කිලෝමීටර් 30ක ස්පීඩ් එකෙන් යනවා කියලා තියෙනවා. අපි බලමු මේකේ මේ වීඩියෝ එකක් තිබ්බ හරිද? නේද? නේද වීඩියෝ? ඉලටරි සීන් එකක්. හරි වань. ඒක මාර ස්පීඩ් යනවා හැබැයි. මොනවද? හරි මේ ඊට පස්සේ බලමු වෙන මොනවද තියෙන්නේ. Wrangler එකක් තියෙනවා. මේක ළමයි මේ රියල් ගෙලින්ම ළමයි මේ ලක්ෂයක් විතර වෙනවා. මම දැක්කා මේක ලංකාවේ ෂොප් එකේ නම් මේක තිබ්බා. මේ මොඩල් එක. මෙතන මේ 90 Defender 90 එක නේ. සුබියක් බැටරි එකක් දෙනවා. මේක වෙනවා 20000ක් වගේ. ඊට පස්සේ බලමු තාමත් Wrangler එකක් තියෙනවා. මේ Defender එකක් තියෙනවා. ඒක එන්නේ ගල් 20000ක් වගේ තමයි මම. ඉතින් Defender මේක ළමයි මේ Defender කිව්වට මේක එක බ්‍රෑන්ඩ් වල ඒවා තියෙනවා. මේ එක ගණන් මේක ගන්න තියෙන්නේ මේ ගාන. ඒකට මීට වඩා මේ Defenderම තියෙනවා. තව සෑහෙන ගණන් වල තියෙනවා. ඒකට මේ performance එක වෙනස්. මේකේ තියෙන performance නේ මේකේ තියෙන ඊට වඩා හොඳ ඒවා තියෙනවා ගොඩක්. ඉතින් මේ chassis එකේ scene එක නේද? suspension එක මේක oil එන්නේ. මම කොහොමරි මේ එක වෙන්නේ එකම ගාන. බජට් එකට ගැලවෙනවා හැබැයි. හරිද? මේකයි Hilux එකේ තමයි දැන් මගේ ඔළුවේ තියෙන්නේ. බලමුකෝ. බලමු මේක comments करता බලමයි comment ඉතින් කහ පාට එක මේ තියෙන කොළ පාට එක පාට නම් දෙන්නේ නැහැ. ඒක තියෙන්නේ කොළ පාට විතරයි තිබුණේ. අපි මේ වීඩියෝ බලමු පොඩ්ඩක්. quality है एक सस्पेंशन में क्वालिटी लगा मतलब मैं तावे करती हूँ LC 8 लाख මේක වෙන්නේ 26000ක් වගේ ළමයි. මේ බාණ්ඩ ඔය මරුනේ. ඒක පට්ටනේ යනවා.
ඔක්කොම දාලා ඒක ගන්න නේද? ඒකේ මේ රිමෝට් එකත් ක්වොලිටි වගේ තමයි අර වලට වඩා. අර මම මේ LC මේ කාර් ජිප් එකේ මේ වාහන 3ක් 4ක් දැක්කා. ඒ කියන්නේ එක එක ගණන් වල තින්නේ මේ ඒ කියන්නේ මෝටර්ස් එහෙම වෙනස් වතුර යන්න පුළුවන් අනම්මනම් එම් සිද්ධි ගොඩක් තියෙනවා. රිවිව් කො රිවිව් නෑ. ඊපස්සේ තමත් මේ බ්‍රැන්ග්ලයක් තියෙනවා නම 23000ක් වගේ වෙන්නේ. මට සීරි එක නම් සතෙක් කෑ මේ. මේක කියන්නේ MN 128. කස්ටමර් රිව් එක නාතල දැන් 60000 එන්න බාණ්ඩේ ළමයි සුබි කියන්නේ යෝ මේ මම ආසයි තමයි මේ බ්‍රොන්කෝ එක ෆෝඩ් එන්න මේකක් තියෙනවා ඒ ගානට මොකක්ද මේ ලෑන්ඩ් ක්‍රූසර් එකක් තමයි මාරු හැබැයි ගත්තා පිටිපස්ස අර වගේ තමයි 40000කට කිට්ටුයි. ඊපස්සේ තවල් හැඩියා ඊළඟ පේජ් එකට යන්න. මේ බ්‍රොන්කෝ එකක් තියෙනවා මම. සෝරි බැංග්ලේ. මෙයාලගේ බ්‍රොන්කෝ එකක් තියෙනවා. මේ තියෙන මට ඒකත් මරුව ඒකත් මේ 20000ක් වගේ තමයි ළම වෙන්නේ. ඒනට ඒක කස්ටමර් රිවිව් නෑ. ඒක සෙට් වෙන්නේ නෑ. මෙන්න ළමයි බ්‍රොන්කෝ එකක් තියෙනවා. කෙලින්ම ගාන කීයද? කෙලින්ම 80000යි. කෙලින්ම 80000යි. අම්බේ. මේකට යන්න බැරි තරම් නැතුව තියෙන්නේ. කස්ටමර් රිවිව් එක කියනවා මේක ගහලා තියෙනවා මේ තියෙන අම්බෝ මොනවද ඔව් කස්ටමර් රිවිව් තියෙනවා එක දෙකක් දුවද මම තව බ්‍රොන්කෝ එකක් තියෙනවා ඒක නම් වෙන 20000යි ඒක 20000යි 20000ක් වෙන්න නෑ ඊටතර අඩු කස්ටමර්ස්ලා රිවිව් නැහැ ඒක ළමයි මේ ෆස්ට් ජෙනරේෂන් රේන්ජ් රෝවර් එකක් තියෙනවා ඒක නම් කැතයි රෙඩ් නැහැ ඒක 23000ක් වගේ වෙන්නේ බලමු එකේ තත්ත්වයේ කස්ටමර්ස්ලාගේ රිවිව්ස් හොඳයි වගේනේ ඉතින් රිවිව් ආයක දොරවල් අරින්න පුළුවන් නේ ලස්සන හැබැයි නේ ක්ලීන් තියෙනවා මාරු හැබැයි තියෙන පොඩි අමුතු එක ලස්සන මට හිතෙනවා ළමයි මේ එක්සක හොඳයි කියලා මොකද ඔයාලා හිතන්නේ ඔයාලා මොකද හිතන්නේ කියලා ඔයාලා කැමති වාහනේ ඔයාලා කමෙන්ට් කරන්න මට හිතෙනවා Hilux බයි කරන්න හරි කියලා මට හිතෙන්නේ ඒක තමයි හොඳ ඒක මම අර කැමතිට සස්පෙන්ෂන් එකෙන් පොඩ්ඩක් කර වැඩ කරන විදිහම දාලා ඉදුණානේ. ඒ ගානට ඒක මට හිතෙනවා ඒක සාධාරණයක් කරයි කියලා. බලමු. මම වාහනේ ඕඩර් කරලා ඉවරලා ඊළඟ අපි ඒක අන්බොක්සින් වීඩියෝ උත් කරමු. එහෙනම් බයි බයි අපි ගන්නේ Hilux එක. බයි බයි බයි. ඔයාලා ගන්න කැමති එකත් මේ කමෙන්ට් එකක් දාන්න හොඳේ. බලමු මොනවද කට්ටිය කැමති කියලා.